ඉංග්‍රීසි භාෂාවේ වැඩිපුර යෙදෙන වචන කීපයක් ගැන අද අපි මේ වගේ ෂෝට් වීඩියෝ එකකින් අපි බලමු. හරි. තියෙනවා මෙන්න මේ වචනේ. Take it easy. What does this mean? පේනවනේ. Okay. Okay, what does this mean? Take it easy. Take it easy කියන්නේ ගණන් ගන්න එපා කියන එක. ගණන් ගන්න එපා. අපි කියන්නේ take it easy bro. Just take it easy. මොකක් හරි කියනවා මොකක් හරි ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි කෙනෙක් ඔයාට කියනවා someone is telling to you some kind of reason or මොකක් හරි හේතුවක් කියනවා මොකක් හරි ප්‍රශ්නයක් ගැන කියනවා. ඉතින් එතකොට මගේ පැත්තේ මම කියනවා take it easy. ගණන් ගන්න එපා ඔයා. ඒ වගේ දෙයක්. ඉතින් මේ වාක්‍ය මාර වැදගත්. මොකක් හරි ප්‍රශ්නයක් කියනවා යාළුවෙක් හරි කවුරු හරි දෙයක් ඔයාට ඒකට රිප්ලයි එකක් විතර දෙන්න පුළුවන් take it easy කියලා. take it easy. වැඩි ගණන් ගන්න එපා. තව වාක්‍යයක් බලමු. මේවා ඔයාට පුළුවන් නම් නෝට් ඩවුන් කරගන්න. මේවා ඉතාමත් වැදගත් වෙන වචන. වැඩි යූස්ුන් නැති වුණාට මේ වගේ වචන දානකොට පොඩ්ඩක් අර ටිකක් අර මුල් අර ක්වොලිටි එකක් තියෙනවා. ඒක. දෙවෙනි එක බලමු. Most probably බොහෝ දුරට හිතන්න අදහසක් ප්‍රකාශ කරනවා ඒක බොහෝ දුරට හරියන්න පුළුවන්. Most probably that could be right. බොහෝ දුරට මේක වෙන්න පුළුවන්. Most probably that would happen. බොහෝ දුරට මේක වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ most probably කියන වචනේ මේ විදිහට වාක්‍ය මේ වචන කැලි දෙක මාර වැදගත්. අර වෙන්න පුළුවන්. හරිද? බොහෝ දුරට අර ඒක විය හැකි සම්භාවිතාවක් විදිහට මෙන්න මේ දේ විය හැකි මෙන්න මේ දේ විය හැකි කියලා කියන එකට most probably බොහෝ දුරට මේක විය හැකි මේක අපිට පාවිච්චි කරත හැකි. හරිද? තව වැඩි යූස් වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ වචනයක් කියද්දම පොඩ්ඩක් ක්වොලිටිය වැඩි. ඒ හින්දා මේ වචන සෙට් එක මාර වැදගත්. තව එකක් බලමු අපි in fact කියන එක මොන හරි අදහසක් ප්‍රකාශ කරනවා කාට හරි ඇත්ත වශයෙන්ම කියන අදහස පාවිච්චි කරලා in fact කියන්නේ ඇත්ත වශයෙන්ම සත්‍යකින්ම කවුරු කෙනෙක් කියනවා දෙයක් මමත් ඒකට agree වෙනවා I agree with you කියලා කියන්න පුළුවන් නැත්නම් in fact කියලා කියන්නත් පුළුවන් in fact නැත්නම් වාක්‍යයක ආරම්භයේදී පටන් ගෙන යන්නත් පුළුවන් in fact ඇත්ත වශයෙන්ම ඔයාලට පාසලට යන්න පුළුවන් නේද? In fact you may need to go to school. You have to go to school. ඇත්ත වශයෙන්ම මොන හරි දෙයක් කරා නිකන් මොකද්ද? සත්‍යකින් ඇත්ත වශයෙන්ම කියලා ප්‍රකාශ කරනකොට in fact කියන එක පාවිච්චි කරත හැකියි. මම මේවට උදාහරණ දෙන්න. පොඩ්ඩක් ඉන්න. Why not? Why not කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඇයි නැත්තේ? දැන් මම ඔයගලන්ට මේවට උදාහරණ දෙන්නම්. දැන් අපි take it easy කියන එක ඉගෙන ගත්තා. Most probably in fact ඇත්ත වශයෙන්ම most probably කියන්නේ මොකද්ද? Most probably කියන්නේ බොහෝ දුරට කියන එක in take it easy කියන්නේ ගණන් ගන්න එපා වගේ අදහසක්. හරි? Why not කියන්නේ ඇයි නැත්තේ කියන එක. අපි මේකට examples බලමු. එතකොට ඔයගලන්ට මේක වාක්‍යයකට දාන්නේ කොහොමද කියන එක ගැන fully අවබෝධයක් එයි. අපි බලමු මේකට උදාහරණ take it easy. Okay, මෙහෙම දාමු. Take it easy. Take it easy everything come out the your exam will be fine. ගණන් ගන්න එපා. ඔයාගේ එක්සෑම් එක අවුලක් නැති වෙයි. හොඳ වෙයි. හරි? Take it easy ගණන් ගන්න එපා. Take it easy. Your exam will be fine. නැත්නම් අපිට දාන්න පුළුවන් මොකද්ද? අපිට දාන්න the exam exam එක ස්ට්‍රෙස් වෙලා ඉන්නවා කියලා හිතමු. You don't need to
තව එකක් දාමු. Take it easy. Take it easy. You don't need to stress the exam. You don't need to stress about the exam. Exam එක ගැන වද වෙන්න එපා. හරි. Take it easy. Your exam will be fine. Will be fine. Sorry. Take it easy. You don't need to stress about the exam. හරි. ඒ වගේ ගණන් ගන්න එපා. exam එක ලේසි වෙයි. ගණන් ගන්න එපා. exam එක හොඳ වෙයි. ඒ වගේ අර හිත හැදීමක් වගේ දෙයක් මෙතන කරන්නේ. Take it easy කියන එක කෙනෙක්ගේ ඒ දෙයට පාවිච්චි කරත හැකියි. හරි. Most probably කියන එක sentence එකකට use කරන්නේ කොහොමද? හිතන්න. ඇත්ත වශයෙන්ම අපිට මුලින්ම ගන්නත් පුළුවන්, මැදකදී ගන්නත් පුළුවන්. අපි මුලින්ම එකක් දාලා බලමු. අපිට කාලගුණයක් ගැන හිතන්න පුළුවන්. rainy season එක most probably it will rain today කියලා ගන්න පුළුවන් නේද? බොහෝ දුරට අද වහි. දන්නේ නැහැ වහිද කියලා. හැබැයි සැකයක් තියෙනවා. ලොකු සැකයක් තියෙනවා අද අනිවාර්යෙන් වහි කියලා. වහි වී වෙන්නේ හැබැයි විය හැකි බොහෝ දුරට. most probably. හරි. ඔන්නේ දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේක මොකක්ද කියලා මේ වාක්‍ය කොහොමද යෙදෙන්නේ කියලා. in fact ඇත්ත වශයෙන්ම මේ විදිහ in fact that dish is delicious. හරිම රසවත්. ඇත්ත වශයෙන්ම මේ කෑම හරිම රසවත්. ඒ හදපු දේ හරිම රසවත් කියලා කියනවා. ඇත්ත වශයෙන්ම ඒක සහතික වශයෙන්ම ඇත්ත වශයෙන්ම කියන්නේ. හරි. තව එකක් තියෙනවා why not කියන එක. why not කියන එක අපි sentence එකක් build කරමු. why not you අපි හිතමු එහෙම. why not you go to the අපි simple ඉදිරියට go to the school. අයියෝ ඉස්කෝලේට යන්නේ නැත්තේ question mark එක. හරි. why not you go to the school? why don't you go to the school කියන තුන why not you go to the school? why not you go to the school නැත්තම් ඒක නිකන් අර්ථවත් නැහැ වගේ කියලා හිතනවා නම් why don't you කියන එක දාන්න පුළුවන්. why not එහෙම හිතන්න. pause එකකින් why not you try a new English course? අයියෝ අලුත් ඉංග්‍රීසි කෝස් එකක් තෝරාගන්න. අයියෝ අලුත් ඉංග්‍රීසි කෝස් එකක් කරන්න නැත්තේ. හරි. ඒතර why not කියන එක ඇයි නැත්තේ කියන ඕන සිංහල තේරුම් ටික දාගන්න. ඇයි නැත්තේ in fact කියන්නේ ඇත්ත වශයෙන්ම සහතික වශයෙන්ම හරිද? most probably කියන්නේ බොහෝ දුරට කියන එක. take it easy ගණන් ගන්න එපා වගේ අදහසක්. ඔයගොල්ලන් මතක ඉන්න එක නිකන් මේ සිංහල තේරුම් ටික දාගන්න. මේ ඊට පස්සේ වාක්‍ය තනන්න බලන්න මේ වගේ. දැන් මේ ඔටෝ ඔලුවට යනවා, වදිනවා. හරි? අපි එහෙනම් අලුත් දෙකින් ආයි හම්බෙමු. මේ වචන ටික මතක තියාගන්න.